Hi everyone. අදත් අපි පොඩි ස්පෙෂල් ටොපික් එකක් කතා කරන්න හිතුවා ඇස්ට්‍රොලොජි ගැන. මොකද්ද අද අපි ඩිෆරෙන්ෂিয়েට් කරගන්නවා. ඒ කියන්නේ අපි කම්පෙයාර් කරලා බලනවා. අපි බලනවා මොනවද මෙන්න මේ වචන තුනේ තේරුම කියලා. මොකද්ද වාගේ බර්ත් chart එක කියලා කියන්නේ? මොකද්ද දශාව කියලා කියන්නේ වාගේ? මොකද්ද ට්‍රාන්සිට් එක හෙවත් ගෝචරයෙන් අපි කියන්නේ ඔය රවි 8ට ආවා, රවි 7ට මාරු වුණා, ගුරු 8කට ඇවිල්ලා උච්ච වුණා කියලා මේ අපේ මේ වෙලාවේ තියෙන ප්‍රසන්ට් ස්කයි එක මේ වෙලාවේ තියෙන අහස කුමක්ද කියන එකනේ අපි බලන්නේ ඔය ගෝචර chart එකෙන්. ඒකට අපි කියනවා ට්‍රාන්සිට් කැලෙන්ඩර් එක කියලා. ඒතර මෙන්න මේ තුන එක්ස්ප්ලেইন කරලා දෙන එක තමයි අද දවසේ ඒ කියන්නේ මම බලාපොරොත්තු වෙන දේ. මොකද සමහර අය ගොඩක් වෙලාවට පැනික් වෙනවා. දැන් උදාහරණයක් විදිහට ගෝචරයෙන් සෙනසුරු 8 වෙනි කොටුවට ඇවිල්ලා නම් ඒක අපි කියනවා අෂ්ටමේ රාෂ්ටකයක් කියලා. නමුත් ඒ කියන්නේ ඒක ඒ කියන විදිහටම ගත යුත්තේ කවුද? එහෙම නැත්නම් මේක මේ කියන තරම් රිස්කිද? ඒතර ප්ලැනට්ස් වල ට්‍රාන්සිට්ස් මෙච්චර බලපානවද කියන එක ඔයගොල්ලන්ට ලියා ගන්න පුළුවන් වෙයි මේ එපිසෝඩ් එක ඉවර වෙනකම් බැලුවොත්. එතකොට අපි මුලින්ම මම එක්ස්ප්ලেইন කරන්න අපේ chapter 1 එක විදිහට අද මම තෝරගන්නේ birth chart කියන එක. එතන අපි chapter 1 එකට move වෙමු. ඒකදී මම එක්ස්ප්ලেইন කරන්නම් මොකක්ද මේ birth chart එක කියලා කියන්නේ කියලා දශා සහ ට්‍රාන්සිට් එකට සාපේක්ෂව. එතකොට මොකද මේ බර්ත් chart එක කියලා කියන්නේ? මම මේකට ගන්නවා ප්‍රැක්ටිකලි අපි හැමෝටම තේරෙන්න ඕන නිසා. මොකද ෆෝෆ්‍රන්ටල් කෝටෙක්ස් කියයි, අරක කියයි, මේක කියයි අපි ලොකු ඉන්ෆෝමේෂන් පුගාසයක් අස්සේ හිර වෙලා ඉන්නේ. නිසා මේකේ සිම්ප්ලිසිටි තමයි ඊළඟ ලක්ෂරිය එක. ඉතින් ඒ නිසා මම මේක ටිකක් සිම්පල් විදිහට ඔයගොල්ලන්ට එක්ස්ප්ලেইন කරන්න try එකක් දෙන්නම්. මම මේකට ගන්නවා උදාහරණයකට නැවක්. ඒකට ඒකත් එක්ක ෂිප් එකක් අපි ඒකත් එක්ක කතා කරගෙන යමු මේ මොකද්ද කියලා. හරි. බර්ත් chart එකක් කියලා කියන්නේ ඔයාට මොකක්ද තියෙන ප්‍රොමිස් එක. ඒ කියන්නේ ඔයාගේ chart එකේ මොකද්ද ඔයාට පොරොන්දු වෙලා තියෙන්නේ. ඔයාට හොඳ විවාහයක් පොරොන්දු වෙලා තියෙනවද? ඔයාට හොඳ ජොබ් එකක් පොරොන්දු වෙලා තියෙනවද? එහෙම නැත්නම් පොලිටික්ස් වල ඔයා හයි රෑන්ක් එකකට යන්න ඉන්නවද? එහෙම නැත්නම් ඔයාට ඩිවෝර්ස් එකක් එන්න තියෙනවද? ඔන්න වගේ කියලා ඔයාගේ දෛවය සහ ඔයාගේ තියෙන පොටෙන්ෂල් එක. ස්පෙෂලි මෙන්න මේ වචනේ පාවිච්චි කරන්න මොකද්ද? your potential. ඔයාගේ පොටෙන්ෂල් එක සම්පූර්ණයෙන්ම දකින්න හම්බෙන්නේ ඔයාගේ බර්ත් chart එකේ. ඒක නිකන් නැවක් වගේ. ඔයා නැවක් කියලා හිතා ගන්නකො. එතකොට අපි මේක සාමාන්‍ය ලොජිස්ටික්ස්, ට්‍රාන්ස්පෝර්ටේෂන්, shipping ඒ වගේ කරපු කට්ටිය දන්නවා. අපි කියන්නේ නැවක් මූදට දාන්න කලින් බලනවා ඒක සීවර්දිද කියලා. ඒ කියන්නේ අපි එයාප්ලේන් එකක් වුණත් ඒවියේෂන් කරපු එක්කෙනෙක් දන්නවා. එයාප්ලේන් එකක් වුණත් අහසට නගන්න කලින් මේකේ එයාක්‍රාෆ්ට් ඉන්ජිනියර් සයින් කරන්න ඕනි මේක එයාවර්දිද කියලා. ඒ කියන්නේ මේක ෆ්ලයි කරන්න සුදුසුද? ඔය වගේම නැවකදිත් අපි බලනවා සීවර්දිනස්. හරිද? ඒ කියන්නේ මේ අපි මේ නැව 100කට දාලා මේක ට්‍රැවල් කරන්න මේක ෂිප් කරන්න මෙයා මේ අවශ්‍ය කන්ඩිෂන් එකේ ඉන්නවද? ඒ අදාළ තත්වයන්ගේ ශක්තියින් තියනවද කියන එක තමයි සීවර්දිනස් එකෙන් බලන්නේ. අන්න ඒ වගේ ඔයාගේ බර්ත් chart එක මොන වගේ කැපැසිටි එකකද තියෙන්නේ කියන එක. කියන්නේ ඔයාගේ බර්ත් chart එකෙන් ප්‍රොමිස් වෙලා තියෙන්නේ මොකක්ද කියන එක අපි බලනවා. එන සාමාන්‍යයෙන් ඒක තමයි අපි බර්ත් chart කියලා කියන්නේ. මම මේක මොබයිල් ෆෝන් එකකිනුත් කියන්නේ. දැන් ඔයාගේ මොබයිල් ෆෝන් එකේ ඩිෆෝල්ට් ඇවිල්ලා තියෙන්නේ 12 මෙගාපික්සල් කැමරාවක් නම් එළියේ කොච්චර 40 මෙගාපික්සල් 100 මෙගාපික්සල් අයිටම්ස් තිබ්බත් ඔයා ඒක කැප්චර් කරගන්නේ 12 මෙගාපික්සල් කැමරා ලෙන්ස් එකකින්. ඒතකොට ඔයාගේ මොකද ඔයාගේ ලෙන්ස් එකේ කැපැසිටි එක ඇවිල්ලා 12 මෙගාපික්සල්. ඊට අමතරව බලමු අපි 40 මෙගාපික්සල් වගේ තියෙන අවස්ථාවකදී ඔයාට 40 මෙගාපික්සල් ඔයාගේ කැපැසිටි එකේ තිබ්බත් ඔයාගේ එලියෙන් සෙට් වෙලා තියෙන ඔයාට නිකන් බොහොම ලෝ රෙසලූෂන් තියෙන තැනක් නම් එතකොට ඔයාගේ 40 තිබ්බට ඒක කැප්චර් කරනවා තමයි. නමුත් ඒක ඔයාගේ තියෙන 40 එකෙන්ම අවශ්‍ය මැක්සිමම් කැපැසිටි එක ඔයාලට ගන්න වෙන්නේ නැහැ. ඒ වගේ එකක්. ඔය වගේම තමයි ෂිප් එකත්. ඔයාගේ බර්ත් chart එකෙන් තමයි අපි බලන්නේ ඔයාට දෛවයේ විසින් ඔයාගේ කර්මයට අනුව ඔයාට හම්බෙලා තියෙන්නේ ඔය වුඩන් නෝමල් ෆෙරි එකක්ද? එහෙම නැත්නම් ලොකු කාගෝ ෂිප් එකක්ද? ඔය ලොකු බඩුවේම අරගෙන යන කාගෝ ෂිප් එකක්ද? එහෙම නැත්නම් ලොකු ඔය 40000 විතර කන්ටේනර්ස් ගහන ලොකු කන්ටේනර් ෂිප් එකක්ද? MSC මර්ස්ක් ලගේ ඒ වගේ එකක්ද? එහෙම නැත්නම් චූටි කඩදාසි බෝට්ටුවක්ද ඔයාලට හම්බෙලා තියෙන කියන එක ජජ් කරගන්නේ අපි ඔයාගේ බර්ත් chart එක ආශ්‍රයෙන්. ඒකේ මොන හරි දෙයක් ප්‍රොමිස් වෙලා නැත්තම් මොන දශාව ආවත් මොන ට්‍රාන්සිට් එක ආවත් ඒක හම්බෙන්නේ නැහැ. එතකොට ඒකේ මොන හරි එකක් ප්‍රොමිස් වෙලා තියෙනවා නම් අදාළ දශාව කැල්කියුලේට් වුණාම අදාළ ට්‍රාන්සිට් එක ආවම මේ තුනම එකට මික්ස් වෙච්ච අවස්ථාවකදී ඔයාලට ඒකේ ප්‍රතිඵලය හම්බ වෙනවා. එතකොට ඔන්න ඕක තමයි අපි බර්ත් chart එක කියලා කියන්නේ. මොකද්ද? ඔයාගේ පොටෙන්ෂල් එක chart එකේ ලියලා තියෙනවා. එහෙනම් මම ඊළඟ chapter එකේදී එක්ස්ප්ලেইন කරන්නම් මොකද්ද දශාවක් කියලා කියන්නේ කියලා. හරි. ඒතර අපි මේ chapter එකේදී කතා කරන්නේ දැන් අපි ship එක ගැන කතා කරා. ඒ කියන්නේ ඔයා ගැන කතා කරා. ඔයාට තියෙන wooden ship එකක්ද පොඩි ලී බෝට්ටුවක්ද? එන පොඩි මගීන් ගිනියන ප්‍රවාහන යාත්‍රාවක්ද? එහෙම නැත්නම් ලොකු කාගෝ ship එකක්ද කියන එක අපි කතා කරා. ඒක තමයි ඔයාගේ birth chart එකේ තියෙන potential එක. දැන් රාජයෝග දෙකක් තුනක් තියෙනවා නම් මහා පුරුෂයෝග එකක් දෙකක් තියෙනවා නම් තව ගොඩක්
පරිවර්තන ප්‍රබල පරිවර්තන යෝග තියෙනවා නම් ඒ වගේ සිටුේෂන් එකක් තියෙනවා ඔයාට තියෙන හොඳ ෂිප් එකක්. ඒ කියන්නේ ඕන මොහොතකට ඔරොත්තු දෙන ෂිප් එකක් ඔයාට තියෙන්නේ. ඔයාගේ ගොඩක් දෛන පරිවර්තන තියෙනවා නම් ඒ කියන්නේ නරක හවුස් දෙකක් අතරේ පරිවර්තන යෝගේ වැටිලා තියෙනවා නම් එතකොට ඔයාගේ ප්ලැනට් කම්බස්ටඩ් නම් රෙට්‍රෝග්‍රේඩ් නම් එක එක අනවශ්‍ය ප්‍රශ්න වලට මුහුණ දීලා තියෙනවා නම් chart එක. ඒ කියන්නේ ඔයාට තියෙන්නේ හානි විච්ච ෂිප් එකක්. එතකොට ඔයාට සේල් කරද්දී පරිස්සමෙන් තමයි දුවන්න වෙන්නේ. ඔන්න ඕක තමයි ඇස්ට්‍රොලොජි වලින් ඔයා ආවිල්ලා බලාගන්නේ ඔයාගේ ෂිප් එකේ කොහෙද හිල් තියෙන්නේ කොහෙද කොහෙන්ද වතුර ලීක් වෙන්නේ. ඔන්න ඕවා බලලා කලින් නැව මූදර දාන්න කලින් අපි සීවර්දිනස් එක බලන එක. මේක 100කට දාන්න තරම් මේ නැව වර්දිද කියලා තමයි කන්සල්ටේෂන් එකකදී අපි බලන්නේ. එතකොට මොකද මේ දශාවක් කියලා කියන්නේ? මේ දශාවක් කියලා කියන්නේ නිකන් පැසිෆික් ඕෂන් එක. එහෙම නැත්නම් අට්ලාන්ටික් ඕෂන් එක. එහෙම නැත්නම් ඉන්දියන් ඕෂන් එක. හරිද? ඔන්න ඔය වගේ ඔයා මොන 100කේද ඔයා මේක අරගෙන යන්නේ මොන 100කේද ඔයා මේ නැව පැදගෙන යන්නේ කියන එක. එතකොට උදාහරණයක් විදිහට ගත්තොත් සාමාන්‍ය පැසිෆික් ඕෂන් එක ඔය මැරිටයිම් ඉන්ජිනියර්ස්ලා එහෙම දන්නවා ඇති. පැසිෆික් ඕෂන් එක අට්ලාන්ටික් ඕෂන් එකේම සමහර වෙලාවට හරි අමාරුයි. එතකොට අන්න ඒ වගේ සිටුේෂන් සමහර ඒවා තියෙනවා අධික දියවැල් තියෙන වෙලාවල් තියෙනවා අධික ෆ්‍රීසිං එන්වයරන්මන්ට්ස් තියෙනවා රෂියා වලට කිට්ටු සීස් එම අතිශයම අර කියන්නේ අයිස් බ්‍රේකර්ස් දාගෙන යන්න ඕන මොකද හේතුව මේ ඒ අමාරුයි ඒ වෙද එක. ඒතර ඔන්න ඔය වගේ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ගන්න සැටර්න් මහ දශාවක් නම් අවුරුදු 19ක විතර නිකන් ඔයා නිකන් හිතන්නකෝ ඒක මේ මාරම රෆ් C එකක තමයි ඔයාට සේල් කරන්න තියෙන්නේ. හරිද? ඒතර අපි එතකොට මේ රෆ් C එකේ ඔයාට යන්න පුළුවන්ද බැරිද කියලා අපි බලන්නේ ඔයාගේ නැවේ තියෙන කන්ඩිෂන් එකත් එක්ක සාපේක්ෂව. කොච්චර හොඳ දශාවක් ආවත් ඔයාගේ නැවේ තියෙන කන්ඩිෂන් එක හරි මිනිමල් නම් ඒක එක දිගට ඇදගෙන යන්න බැරි නම් එක්තරා අවස්ථාවකදී මේ ජර්නි එකේ එක්තරා අවස්ථාවකදී ෂිප් එක කැඩෙනවා. ඒකට රිපෙයාර් කරගෙන තමයි නැවත වතාවක් යන්න වෙන්නේ. එහෙම නැත්නම් ඔයාගේ ජර්නි එක කම්ප්ලීට් කරන්න වෙන්නේ නැහැ. ඒතර මේ දශාව කියලා කියන්නේ අර බර්ත් chart එකේ තියෙන ප්‍රොමිස් එකට මේ ටයිමින් එක දශාව තමයි හැම වෙලේම වෙලාව තීරණය කරන්නේ. අර බර්ත් chart එකේ තියෙන ඒ ප්‍රොමිස් ටිකට වෙලාවක් සඳහන් වෙලා නැහැ. මේක මොන ඒ කියන්නේ හොඳ විවාහයක් කියන එක තියෙනවා. හොඳ ධනයක් කියන එක තියෙනවා. හොඳ දරුවෝ හම්බ වෙනවා කියලා තියෙනවා. හැබැයි when කොයි වෙලාවෙද මට මේක හම්බෙන්නේ කියන එක තීරණය කරන්නේ දශාවෙන්. ඒතකොට ඒකත් බොහොම පෞද්ගලික දෙයක්. අනිත් එක ඔයාගේ අර ෂිප් එක වගේ. ඒ කියන්නේ ඔයාගේ තියෙන මේ SWOT ඇනලිසිස් එකෙන් ඔයාගේ තියෙන ස්ට්‍රෙන්ත්ස් වලින්, ඔපචුනිටිස් වලින්, ඔයාට තියෙන ත්‍රෙට්ස් වලින්, ඔයාට තියෙන වීක්නසස් වලින්, ඒ වීක්නසස් ඔපචුනිටිස් කරගෙන ඔය වීක්නසස් හඳුනා ගැනීමෙන් ඒවල තියෙන ඒ ත්‍රෙට්ස් හඳුනා ගැනීමෙන් ඒවා නැවත වතාවක් ඔපචුනිටිස් බවට පත් කරගෙන ඔයාට මේ රෆ් C එක මේ හරහා ගමන් කරන්න පුළුවන්ද බැරිද කියන එක තමයි අපි දශාවේදී බලන්නේ. එතකොට දැන් ජුපිටර් මහ දශාවක් වගේ නම් හොඳ කාම් හරි ලස්සන හොඳ වින්ඩ් එකක් තියෙන හරිද? ඔයාට ෂිප් ඩෙක් එකට වෙලා හොඳට බාබකියු එකකුත් වගේ කරගෙන යන්න පුළුවන් විදිහේ දශාවක් විදිහට සමහර විට දෙන්න පුළුවන්. සමහර විට ජුපිටර් මහ දශාවත් රෆ් C එකක් වෙන වෙලාවල් තියෙනවා. ජුපිටර්ගේ ඒ කියන්නේ හවුස් ඕනර්ෂිප්ස් අන ජුපිටර් බොහොම නරකට නම් පිළිලා තියෙන්නේ. එතකොට ඔන්න ඔය වගේ සිටුේෂන් එකක් තමයි දෙන්නේ. සැටර්න් මහ දශාවක් නම් රෆ් C. ඒතර රාහු මහ දශාවක් නම් ඔයා දන්නේ නැහැ යන්නේ කොයිද කියලා. අහුලන් එන අතකට යනවා. ඔන්න ඔය වගේ ස්වභාවයන් තමයි සාමාන්‍ය ජෙනරලි දකින්න හම්බෙන්නේ. එතකොට දශාවක් කියලා කියන්නේ ටයිමින් එක විසින් මේ කාලය විසින් ඔයාගේ බර්ත් chart එකේ ප්‍රොමිස් වෙලා තියෙන ඉන්ඩිකේටර් එක ඔයාට අරගෙන එනවද නැද්ද කියන එක. මේ දශාව ඒකට allow කරනවද මට අවසර දෙනවද කියන එක තමයි අපි දශාව ඇතුළතදී බලන්නේ. ඒතර හැම වෙලේම දැන් ජුපිටර් මහ දශාවක් තියදී සැටර්න්ගේ මොකක් හරි දෙයක් හම්බෙන්න තියෙනවා නම් ජුපිටර් මහ දශාවේ සැටර්න් අන්තර දශාව ඇතුළත ඒක සමහර විට මැනිෆෙස්ට් වෙන්න පුළුවන්. ඒක හොඳ දෙයක් වෙන්නත් පුළුවන්, නරක දෙයක් වෙන්නත් පුළුවන්. ඔන්න ඔය විදිහට දශාව තීරණය කරගන්න. ඒතර ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති මේ ට්‍රාන්සිට් වීඩියෝස් වල තියෙන ඉෂුව එක තමයි ඒ කියන්නේ ඔයා ඒ කියන්නේ බර්ත් chart එක ගැනත් තමන්ගේ දශාව ගැනත් පැහැදිලි අවබෝධයක් තියෙන කෙනෙක්ට පමණයි ට්‍රාන්සිට් වීඩියෝ එකක් කොහොමද වැඩ කරන්න කියලා තමන්ට බලා ගන්න පුළුවන්. හරි. ඔන්න මම දැන් එනවා වඩාත් වැදගත්ම chapter එක. මේක මම හිතන්නේ කාලීනව අත්‍යවශ්‍යම දේ තමයි මේක. මොකක්ද ට්‍රාන්සිට් එකක් කියන්නේ කියලා මම ඊළඟ chapter එකේදී කතා කරන්නේ. හරි. ට්‍රාන්සිට් එකක් හෙවත් ගෝචරයක්. ඒ කියන්නේ ඔය අහගොල්ලෝ අහලා ඇති ගුරු කටකට ඇවිල්ලා උච්ච වුණා. දැන් ඔක්කොම දෝෂ නිවාරණයි බංගයි. හරිද? ඒ වගේ ඒවා ඔයගොල්ලෝ දැකලා ඇති වීඩියෝස්. එහෙම නැත්නම් දැන් සෙනසුරු 8 වෙනි කොටුවට ආව දැන් ඔක්කොම ඉවරයි. ඔන්න ඔයගේ වීඩියෝස් දැකලා ඇතිනේ. ඒතර ඒකෙන් ඇත්තටම වෙන්නේ ඔකට කියන්නේ අපි ෆියර් මංගරින් කියලා. ඒ කියන්නේ ඔළුවේ තියෙන අර ෆියර් ෆැක්ට් එක මොකද අපි ඕන කෙනෙක්ට ඕන දෙයක් සෙල් කරන්න ඕනේ. එක්ක ෆියර් එක්ක මොන හරි එකක් අල්ලලා නේද? එක්ක පොසිටිවිටි අල්ලලා ඔය මොකක් හරි එකක් අල්ලලා තමයි සෙල් කරන්නේ. එතකොට ඕක පොඩි ෆියර් මංගරින් ගතියක් තියෙන. හැබැයි මේමයි මේ ට්‍රාන්සිට් වීඩියෝස් පොඩ්ඩක්වත් වැරදි නෑ. නමුත් ට්‍රාන්සිට් වීඩියෝ එකක් අවශ්‍ය වෙන්නේ තමන්ගේ පර්සනල් chart එකත් ඒකෙන් යන දශාවත් පිළිබඳ පැහැදිලි අවබෝධයක් තියෙන කෙනෙක්ට
පමණයි. එහෙම නැත්නම් නිකන් ඔයාගේ ෆියර් ෆැක්ටර් එක අන්ලොක් වෙන එක විතරයි වෙන්නේ. එහෙම නැත්නම් ඔයා අනවශ්‍ය ලෙස හෝප්ස් තියාගන්න එක විතරයි වෙන්නේ. උදාහරණයක් විදිහට ගමු. දැන් මේ බොහොම මෑත කාලිනව ජුපිටර් රෙට්‍රෝග්‍රේඩ් වෙලා තිබිලා ආයි නැවත වතාවක් ජෙමිනයි, ඒ කියන්නේ මිථුන රාශියට ගිහින් තිබුණා. දැන් ඔන්න දෙවෙනිදා නැවත වතාවක් ආවා කටක කියන රාශියට. දැන් ඔන්න ඊයේ සහ අද, ඒ කියන්නේ මම මේක රෙකෝඩ් කරන්නේ 27 වෙනිදා. ඒ කියන්නේ 26 වෙනිදා 27 වෙනිදා විතර එක්සැක්ට්ලි 5th ඩිග්‍රී එකේ පුෂ කියන නැකතේ පුෂා කියන නැකතේ තමයි තියෙන්නේ. ඒක සැටර්න්ට අයිති නැකතක්. එතකොට මේක අතිශයින්ම සුබදායි. නමුත් ඔයාට ජුපිටර් මහදශාවක් නෙමෙයි නම් තියෙන්නේ. ඔයා ජුපිටර් අන්තර්දශාවකත් නෙමෙයි නම් ඉන්නේ. ඔයා ජුපිටර් ප්‍රතිඅන්තර දශාවකත් නෙමෙයි නම් ඉන්නේ. ඔයාලට මේකෙන් ලොකු ඉම්පැක්ට් එකක් එන්නේ නැහැ මේ පොසිටිව් ඉම්පැක්ට් එක. ඔය වගේම තමයි නෙගටිව් ප්ලැනට් එකකුත්. දැන් සැටර්න් අපි හිතන්නකො සැටර්න් නීච වෙලා ඒරිස් වල යන කාලයක් එනවනේ දැන් ඉස්සරහට. ඒ කාලය ඇතුළත ඔයා සැටර්න් මහදශාවක නෙමෙයි නම් ඉන්නේ. සැටර්න් අන්තර්දශාවකුත් නැත්තම්. ඔයාට සැටර්න් ප්‍රතිඅන්තර දශාවකුත් නැත්තම් ඔයා බය වෙන්න අවශ්‍ය නැහැ. එතකොට හැම වෙලේම මතක තියාගන්න ඕන පළවෙනි ට්‍රිගර් එක තමයි මොන දශාවාවත් මොන ට්‍රාන්සිට් එක ආවත් බර්ත් chart එකේ ඒක ලියවෙලා නැත්තම් ඒක හම්බෙන්නේ නැහැ. ඒක නම්බර් 1. ඊට පස්සේ බර්ත් chart එකේ ප්‍රොමිස් වෙලා තියෙන දෙයක් ටයිමින් ෆැක්ටර් එකෙත් දශාවෙත් allow කරලා තියෙනවා නම් දශාවෙත් allow කරලා තියෙනවා නේද? උදාහරණයක් විදිහට අපි හිතමු ජුපිටර් කියන්නේ ඔයාගේ 7th lord. ජුපිටර් ඔයා well placed. ඔයාට හොඳ මැරේජ් එකක් වෙන්න තියෙනවා. අපි එහෙම හිතමුකෝ. ඔන්න දැන් බර්ත් chart එකේ ප්‍රොමිස්. දැන් ඊළඟ ප්‍රශ්නේ when දශාව. ඔන්න දැන් ඔයා ජුපිටර් මහ දශාවක ගමන් කරනවා. එතකොට මුළු දශා කාලයේදීම මේක සිද්ධ වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. තේරුණාද? එතකොට ජුපිටර් තැම්පත් වෙලා තියෙන්නේ අපි හිතමු තව හොඳ ප්ලැනට් එකක් එක තැම්පත් වෙලා තිනවා. ඒ දෙන්න එකතු වෙලා තමයි හොඳ ඔයාලට මැරේජ් යෝගයක් හදලා තියෙන්නේ කියලා හිතමුකෝ. අර ජුපිටර් මහ දශාවේ අර ප්ලැනට් එකේ අන්තර් දශාවේ යද්දි ඔන්න ඔයාට ඕක මැනිෆෙස්ට් වෙනවා. එතකොට ඒ ජුපිටර් මහ දශාවක් ගත කරන කෙනෙක්ට ජුපිටර් අන්තර් දශාවක් ගත කරන කෙනෙක්ට ගෝචරයෙන් මේ රියල් ප්‍රසන්ට් ස්කයි එකේ එන ජුපිටර් එක්සෝල්ටේෂන් එක උපරිමයේ ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒතර හොඳට මතක තියාගන්න ජුපිටර් එක්සෝල්ටේෂන් කියන්නේ ඉමෝෂනල් ක්ලැරිටි සහ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන එක EI කියන එක ඊට අමතරව ඒ කියන්නේ ඒක හරහා ඔයාට වෙල්ත් එක උපයා ගන්න පුළුවන් මිසක් ජුපිටර් කටකට ඇවිල්ලා උච්ච වුණා කියලා හටත් වෙල්ත් එක හම්බෙන්නේ නැහැ. නමුත් ජුපිටර් කියන්නේ වෙල්ත් එකට කාරක තමයි. නමුත් ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් එක අපිට මේ වෙලාවේ මොනවද වටින්නේ කියලා අර්ථ දක්වා ගැනීම තුලින් එන දෙවෙනි ඒ කියන්නේ සෙකන්ඩරි අවුට්පුට් එකක් විදිහට තමයි ගොඩක් වෙලාවට ජුපිටර් කටකෙදි වෙල්ත් එක වඩා අරගෙන එන්නේ. සහ වෙන ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් එක අරගෙන එන්නේ. ඔන්න ඔය වගේ තැනකින් තේරුම් ගන්න හැම වෙලේම බර්ත් chart එක කියලා කියන්නේ ප්‍රොමිස් එක, දශාව කියලා කියන්නේ ටයිමින් එක, ට්‍රාන්සිට් එකේ මොකද කරන්නේ? මෙයා තමයි මේක ට්‍රිගර් කරගෙන යන්නේ. මම මේක තව එක උදාහරණයකින් එක්ස්ප්ලেইন කරන්නම් හරියටම පැහැදිලි වෙන්න. අපි නිකන් මෙහෙම හිතමු. ඔයාලට තියෙනවා හොඳ ට්‍රාන්සිට් එකක්. දැන් ජුපිටර් කටකේ උච්චයි. හරිද? හැබැයි ඔයා ඉන්නේ බෑඩ් දශාවක. ඒක නිකන් මෙන්න මේ වගේ. ඔයා ඉන්නේ කොහොමත් වින්ටර් එකේ. ඔයා අමාරුයි උදේට අයිස් බ්‍රේකර්ස් දාලා අයිස් කඩන්න ඕන වෙහිකල් එකේ තියෙන අයිස් අයින් කරලා ඔක්කොම මේව කරන් තමයි වැඩට යන්න ඕනි. ඔය වගේ ස්ට්‍රගල්ස් ටිකේ දශාව ඇතුළේ තියෙනවා. හැබැයි මේ වින්ටර් එක ASCII එක දවසක් ඔන්න හොඳට පායලා පොඩ්ඩක් සනී විදිහට තියෙනවා. ඒ කියන්නේ අර අමාරු කාලයක් ඇතුළේ දවසක් දෙකක් හොඳින් තියෙනවා. ට්‍රාන්සිට් එක හොඳ වුණාම. ඔන්න වගේ අවස්ථාවක්. ඇයි? දශාව කියන්නේ වින්ටර් එක. ඔයගේ ඕවරෝල් දශායක පොඩ්ඩක් බෑඩ්. ඒක ඇතුලේ ට්‍රාන්සිට් එකක් හොඳට එන නිසා ඔයාලට පොඩි හොඳ දවසක් තියෙනවා. ඕක පොයින්ට් නම්බර් 1. පොයින්ට් නම්බර් 2 මොකක්ද? හොඳ දශාවක් ඇතුලේ නරක ට්‍රාන්සිට් එකක් ඇවිල්ලා. උදාහරණයක් විදිහට ඔයා ඉන්නේ එක්සෝල්ටඩ් ජුපිටර් වගේ chart එකේ ඉන්නවා. ඔයා ඉන්නේ ජුපිටර් මහ දශාවේ. දැන් මේ වෙලාවේ ට්‍රාන්සිට් කැලෙන්ඩර් එකේ ජුපිටර් එක්සෝල්ට් වෙලා යනවා. මේ අතරේ සෙනසුරු මාරුවකින් ඔයාට 8 වෙනි කොටුවට සෙනසුරු ඇවිල්ලා. දැන් ඇස්ට්‍රොලොජි කෙනෙක් ඔයාට කියලා තිනවා අම්මෝ දැන් අෂ්ටමේ රාශියක් කියන්නේ ගන්න දෙයක් නැහැ කියලා. හැබැයි සැටර්න් කියන කෑල්ල අන්තර් දශාවක ප්‍රතිතන්ත්‍ර දශාවකවත් නැහැ. ඔයා ලොකුවට පැනික් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඒක නිකන් අතිශය හොඳ සමර් එන්වයරන්මන්ට් එක ඇතුලේ ඔයාට පොඩි රේනි ඩේ එකක් හරි මොන හරි පොඩි අවුල් දවසක් නිකන් පොඩි ඩල් දවසක් ආවා වගේ වැඩක්. ඒක ඔයාට ෆික්ස් තියෙන්නේ නැහැ. ට්‍රාන්සිට් එකෙන් පොඩි දෙයක් ට්‍රිගර් කරලා ගියා විතරයි. තේරෙනවද? ඔයාගේ ඕවරෝල් දශාව ඕකේ. ලොකුවට බය වෙන්න දෙයක් නැහැ. එතකොට අපි කියනවා මේ ඉන්සිඩන්ට් එකක් වෙන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක. ඔයගොල්ලෝ අහලා ඇතිනේ ඔය අපේ කැටි පෙරේගේ සින්දුවකුත් තියෙනවා the perfect storm කියලා. ඒ කියන්නේ මේ ඒක song එකේ නම perfect storm නෙමෙයි. ඒක එයාගේ ලිරික් එකක තියෙන්නේ. the perfect storm එකක් කියලා කියන්නේ ඔයාගේ බර්ත් chart එකෙත් මේක ප්‍රොමිස් වෙලා තියෙනවා. ඒ ප්‍රොමිස් එකට අදාළ ප්ලැනට් එකේ දශාවෙත් ඔයා ඉන්නවා. ඒක ට්‍රාන්සිට් එකෙත් ඒ ප්ලැනට් එක හොඳ විදිහට ගිහිල්ලා ඔයාලට ට්‍රිගර් කරලා දෙනවා ඒ ඉවෙන්ට් එක. මේ තුනම ලස්සනට අලයින් වුණාම තමයි ඉවෙන්ට් එකක් ලයිෆ් එකේ ඔකර් වෙන්නේ. එතකොට හැම වෙලෙම මතක තියාගන්න මේ ෂිප් එකේ උදාහරණයක් දාලා කිව්වොත් එහෙම ෂිප් එක කියන්නේ ඔයා.
ෂිප් එක ගමන් කරන සාගරයේ ස්වභාවය දශාව. හරිද? එතකොට සහ මොන දිශාවකටද ගමන් කරන්න කියන එකත් දශාවෙන්ම තීරණය වෙනවා. මොන පැත්තටද යන ෂිප් එක යන්නේ, නැගෙනහිර දිශාවටද, බටහිර දිශාවටද, මේක කේප් ටවුන්ද යන්නේ, මේක කොහෙටද යන්නේ, මේක කොළඹ පෝට් එකට දෙන්නේ. ඔක දශාවෙන් තීරණය කරන්නේ. ඊට අමතරව ඔය අතරමඟදී එන පොඩි පොඩි ස්ට්‍රෝම්ස්, එකපාර දවස් දෙකකට විතර ෂිප් එකේ ක්‍රූ එකටම සීසික් එක හැදෙන විදිහට එන අමුතු ස්ට්‍රෝම්ස්. හරිද? කන්ටේනර් එකක් දෙකක් බිමට වැටෙන විදිහට එන පොඩි ස්ට්‍රෝම්ස්. එහෙම නැත්නම් හොඳ වින්ඩ් කරන්ට් එකක්. ඒ කියන්නේ ඔයාට පොඩි අර ඉස්සර කාලේ රුවල් නැවක් නම් ඔයාට හොඳ සුළං රැල්ලක් සහ දිය සුලියක් ඔයාට සෙට් වෙනවා ඔයාගේ පැත්තටම ලස්සනට යන විදිහට. ඒක පොසිබල් ට්‍රාන්සිට් එකක්. පොසිටිව් ට්‍රාන්සිට් එකක්. නෙගටිව් ට්‍රාන්සිට් එකක් කියන්නේ ඔයාගේ ගමන යන අතරතුරදී දශාවත් හොඳයි ගමන යනවා. ඔයා වෙන පැත්තක දියවැලකට ඇදිලා ගිහිල්ලා. කියන්නේ පොඩ්ඩක් ජර්නි එක එහෙට මෙහෙට වෙලා. ඔන්න ඔය වගේ ස්වභාවයකින් ට්‍රාන්සිට් එක තේරුම් ගන්න. ට්‍රාන්සිට් වලට ලොකු වේට් එකක් දීලා එකෙන් බය වෙන්නවත් පොසිටිව් මේකක් ගන්නත් එපා. ජුපිටර් කටකට ඇවිල්ලා එක්සෝල්ට් උනා කියලා සියල්ල හරියයි කියලා හිතන්නත් එපා. සෙනසුරු 8 වෙනි කොටුවට ඇවිල්ලා පොඩ්ඩක් අවුල් වුණා කියලා හැමදේම වර්ධී කියලා හිතා ගන්නත් එපා. මොකද 90%ම තීරණය කරන්නේ ට්‍රාන්සිට් එකක් කියලා කියන්නේ නිකන් ජස්ට් ට්‍රිගර් පොයින්ට් එකක් විතරයි. ඒක ට්‍රිගර් කරන දෙයක් තියනවද කියලා බලන්න ඕන දශාව ඇතුලේ. ඒ දශාවේ ඇතුලේ මොන හරි දෙයක් ඒක ප්‍රොමිස් වෙන දෙයක් chart එකේ තියෙනවද කියලා බලන්න ඕන. ඔන්න ඔය තුනේම කම්බිනේෂන් එකට තමයි අපි කියලා කියන්නේ ඇස්ට්‍රොලොජිකල් ප්‍රෙඩික්ෂන් එකක් කියලා. එහෙම නැත්නම් අපි යම්කිසි දෙයක් ඔක වුණා වගේ ලයිෆ් එකේ මොන හරි දෙයක් ඔයාට සිද්ධ වුණා කියලා ලයිෆ් එකේ ගන්න මේ තුනම එකට ලස්සනට ටැලි වුණාම. ඉතින් ඔන්න ඔක පොඩ්ඩක් තේරුම් ගන්න. මොකද්ද? බර්ත් chart එක කියලා කියන්නේ ෂිප් එක. ඒක ඔයාලට හම්බෙලා තියෙන මොන වගේ ෂිප් එකක්ද? නරක ෂිප් එකක්ද? හොඳ ෂිප් එකක්ද? කැපැසිටි වැඩි ෂිප් එකක්ද කියන එක තියෙනවා, පොටෙන්ෂල් එක තියෙනවා. දශාව කියන්නේ ඔයා යන C එකේ තියෙන රෆ් C එකකද එන්නේ, ෆ්‍රීස් වෙච්ච C එකකද යන්නේ, ගොඩක් පයිරේට්ස්ලා ඉන්න C එකකද යන්නේ කියන එක තමයි ඒකෙන් අර්ථ දක්වගන්නේ. මේ වල අපිට හොඳ දියවැලක් හම්බුණාද, හොඳ හුලම් ප්‍රවාහයක් හම්බුණාද, ළඟින් අපි ගාව යන ෂිප් එකක් අපිට හම්බෙලා අපිට මොන හරි ඒඩ්ස් මොන හරි හම්බුණාද. මේ මෙතනදී මම ඒඩ්ස් කියලා කියන්නේ මේ අපිට අර උපකාර විදිහට හම්බ වෙන දේවල්. නැත්නම් අර ලෙඩ නෙමෙයි. එතකොට මේ ඒ වගේ සිටුේෂන් එකක් හම්බ වෙනවද කියන එක බලා ගන්න වෙන්නේ ට්‍රාන්සිට් වලින්. ඒ නිසා දෙයකට අවධානය යොමු කරද්දී කැලලක් විතරක් බලන්න එපා. මේ කොටස් තුන ගැනම අවබෝධයක් අරගෙන ඒක ප්‍රොපෝෂන් එකක් විදිහට කැල්කියුලේට් කරලා ඔයාගේ රිසල්ට් එක හිතා ගන්න පුළුවන් ඕගොල්ලන්ට. එහෙනම් මම හිතනවා හොඳ අවබෝධයක් එන්න ඇති කියලා. එහෙනම් අපි ඊළඟ එපිසෝඩ් එකකදී හම්බෙමු අලුතෙන්. එහෙනම් cheers.